හිතන්න හොයා උදේ නැගිටලා කුස්සියට යනකොට ගෑස් සැක ඉවර වෙලා. එළියට බහැලා වාහනේට තෙල් ටිකක් ගහන්න යනවා කියලා හිතද්දී එතන තෙල් පෝලිමක්. ඔයා හිතනවා ඇති මේක ලංකාවේ පාලකයන්ගේ ප්‍රශ්නයක් කියලා. ඒත් ඔයා දන්නවද මේ හැම දෙයකම පිටිපස්සේ කිලෝමීටර් 10 ගණනක් ඈතින් තියෙන කාන්තාර රටවල් දෙකක් හේතු වෙලා තියෙනවා කියලා. ඉරානය සහ ඊශ්‍රායලය. මේ රටවල් දෙක අතර ඇති වෙලා තියෙන අලුත්ම යුදමය තත්ත්වය ලංකාවේ ඉන්න ඔයාගේ සාක්කුවට බලපාන්නේ කොහොමද? අපි ආයෙත් පෝලිම් යුගයකට යයිද? අද මයින්ඩ් බූස්ට් ලංකා තුළින් අපි කතා කරන්නේ ලෝක දේශපාලනය ගැන නෙවෙයි. ලෝකයේ වෙන දේවල් එක්ක බුද්ධිමත් ලාංකිකයෙක් විදිහට ඔයා සූදානම් වෙන්න ඕනි කොහොමද කියන එක ගැන. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මොකද අන්තිමට මං ඔයාට කියනවා මේ වගේ වෙලාවක ඔයාගේ ආර්ථිකය බේරගන්න පුළුවන් ප්‍රායෝගික රහස් කිහිපයක්. මුලින්ම අපි බලමු කවුද මේ නළුව කියලා. එක පැත්තකින් ඉන්නේ මැද පෙරදිග ඉස්ලාමීය බලවතෙක් වෙන ඉරානය. අනෙක් පැත්තෙන් බටහිර ලෝකයේ සහ ඇමරිකාවේ පූර්ණ සහාය ලබන තාක්ෂණයෙන් ඉහළම තැනක ඉන්න ඊශ්‍රායලය. මේ ගැටුම අද ඊයේ පටන් ගත්ත එකක් නම් නෙවෙයි. මේක හරියට ගින්දරයි පුළුණුයි වගේ. එකම එක ගිනි පුපුරක් ඇති මුළු කලාපයම ගිනි ගන්න. මෑතකදී මේ ගින්න ඇවිලුනේ පලස්තීනයේ හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ඇති වුණු දරුණු යුද්ධයකින් පස්සේ. මේකට ලෙබනනයේ හිස්බුල්ලා කණ්ඩායමත් යෙමනයේ හූති කැඩලිකරුවනුත් සම්බන්ධ වුණා. ඇයි ඉතින් මේක අපිට වැදගත් වෙන්නේ? උදාහරණයක් විදියට කිව්වොත් ගමේ ලොකුම කඩේ අයිතිකාරයයි. ඒ කඩේට බඩු දාන මුදලාලී අතර රණ්ඩුවක් ඇති වුණොත් ගමේ අහිංසක අපිට බඩු නැති වෙනවා වගේ වැඩක් තමයි මෙතන වෙලා තියෙන්නේ. ලෝකයේ තෙල් නිපදවන ප්‍රධානම කලාපය මැද පෙරදිග. එතන යුද්ධයක් කියලා කියන්නේ මුළු ලෝකයේම ලේනහර වගේ තියෙන තෙල් සැපයුම නතර වෙනවා කියන එක. දැන් ඔය අහන්න පුළුවන් ඉතින් ඉරානයයි ඊශ්‍රායලයයි අතර යුද්ධයක් තිබ්බම අපිට මොකද කියලා. මෙන්න මෙතන තමයි රහස තියෙන්නේ. ලෝකයේ තෙල් ප්‍රවාහනය කරන ප්‍රධානම බෙල්ල වගේ තැන් දෙකක් තියෙනවා. පළමුවෙන්න තමයි හෝමුස් සමුද්‍ර සන්ධිය. ඉරානය අයිනේ තියෙන මේ පටු මුහුදු තීරයෙන් තමයි ලෝකයේ තෙල් වලින් 20%ක් නැව් වලින් එන්නේ. ඉරානය මේක වහලා දැම්මොත් ලෝක වෙළඳපොලේ තෙල් මිල අහස උසට යනවා. ඒක හරියට ප්‍රධාන පාර වහලා අතුරු පාරවල් වලින් බඩු ගෙන්න ගන්නවා වගේ වැඩක්. දෙවන්න රතු මුහුද සහ සූවස් ඇල. යෙමනයේ හූති කැඩලිකරුවන් දැන් කරන්නේ මේ රතු මුහුදෙන් යන නැව්වලට ප්‍රහාර එල්ල කරන එක. එතකොට නැව්වලට සිද්ධ වෙනවා මුළු අප්‍රිකා මහද්වීපයම වටේ කිලෝමීටර් 10 ගණනක් වැඩිපුර ගෙවාගෙන ලංකාවට එන්න. ඒ කියන්නේ වැඩිපුර දවස් ගණනක්. වැඩිපුර තෙල් වියදමක් වගේම වැඩිපුර රක්ෂණ ගාස්තුවක්. මේ හැම වියදමක්ම එකතු වෙන්නේ ඔයා කඩෙන් ගන්න පරිප්පු පැකට් එකටයි වාහනයට ගහන පෙට්‍රල් ලීටරයටයි. ලංකාව වගේ රටකට මේක බේරෙන්න බැරි මාරකයක් වෙන්නේ ඇයි? අපිට තෙල් ගන්න තියෙන්නේ සීමිත ඩොලර් ප්‍රමාණයක්. ලෝක වෙළඳපොලේ තෙල් මිල ඩොලර් 10කින් වැඩි වුණා. ඒක අපේ ආර්ථිකයට දරාගන්න අමාරුයි. දැනට ලංකාවේ තෙල් සංචිත තියෙනවා. රජය උත්සාහ කරනවා මේව කළමනාකරණය කරන්න. ඒත් යුද්ධය දිගුකාලීන වුණොත් නැව් වෙන එක ප්‍රමාද වුණොත් අපිට ආයෙත් සැපයුම් සීමා කරන්න සිද්ධ වෙන්න පුළුවන්. මේක දැනගත්තම මිනිස්සු කරන ලොකුම වැරද්ද තමයි පැනික් බයින්. එහෙමත් නැත්නම් බයට බඩු සහ තෙල් ගොඩ ගසා ගැනීම. හිතන්න එක පවුලක් Tamanට මාසෙකට ඕන තෙල් ටික එකපාර ගහගන්න පෝලිමට ගියොත්. ඇත්තටම එදා දවස දුවන්න තෙල් ඕනි කරන කෙනෙක්ට තෙල් නැති වෙලා යනවා. මේක තමයි පෝලිං නිර්මාණය වීමේ රහස. ඒ හින්දා බුද්ධිමත් මිනිස්සෙක් විදියට ඔයා මෙතනදී ක්‍රියා කරන්න ඕනි කොහොමද? දැන් මම ඔයාට දෙන විසඳුම තමයි මේ. යුද්ධය නවත්තන්න මටවත් ඔයාටවත් බෑ. හැබැයි අපිට පුළුවන් අපේ ජීවිතය සැලසුම් කරන්න. අංක 1 තමයි අනවශ්‍ය ගමන් සීමා කරන එක. මේ වගේ කාලෙකදී විනෝද ගමන් අනවශ්‍ය ගමන් බිමන් සීමා කරලා තෙල් ඉතිරි කරන්න. ඒක ඇත්තටම ඔයාගේ සාක්කුවටත් සහනයක්. අංක 2 තමයි ප්‍රායෝගික වාහන භාවිතය. ඒක ඇත්තටම බුද්ධිමත් තීරණයක්. ඔයාට කාර් එකක් වගේම බයික් එකකුත් තියෙනවා නම් ඔයා තනියම යන ගමන් බිමන් වලට
කායකට වඩා බයික් එක පාවිච්චි කරන්න ඔයාට පුළුවන්. ඒකෙන් තෙල් වගේම මුදලුත් විශාල ප්‍රමාණයක් ඔයාට ඉතිරි කරගන්න පුළුවන්. මතක තියාගන්න ඇත්තටම වැදගත්කම පවතින්නේ ඔයා පාවිච්චි කරන වාහනය තුල නෙවෙයි. නවශ්‍ය විදියට මුදල් නාස්ති කරන්නේ නැතුව පවතින තත්ත්වය තේරුම් අරගෙන බුද්ධිමත්ව හැසිරීම තුල තමයි ඇත්තටම වැදගත්කම පවතින්නේ. අංක 3 තමයි ඉන්ධන ඉතිරි කරන රිය පැදවීම. ඔයා වාහනයක් ඩ්‍රයිව් කරනකොට එකෝ ඩ්‍රයිවින් පුරුදු වෙන්න. අනවශ්‍ය විදියට වේගයෙන් යෑමෙන් සහ තදින් බ්‍රේක් කිරීමෙන් වළකින්න. ටයර්වල හුලං නිසි මට්ටමේ තියාගන්න. මෙන්න මේ වගේ පොඩි දේවල් වලින් පුළුවන් ඔයාට මාසෙකට වියදම් වෙන තෙල් ප්‍රමාණය අවම කරගන්න. අන්තිම එක තමයි සංසුන් වෙන්න. ඔයා මොන විදියේ ප්‍රවෘත්තියක් දැක්කත් කලබල වෙන්න යන්න එපා. බුද්ධිමත්ව ඒ තොරතුරු ගැන විශ්ලේෂණය කරන්න. ඒ වගේම කලබල වෙලා බඩු ගොඩ ගහගන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ ඉතිරි වෙලා තියෙන තෙල් ටිකත් ඉක්මනට ඉවර වෙලා යන එක. ලෝකෙ හැමදාම එකම විදියට තියෙන්නේ නැහැ. ලෝකෙ වෙනස් වෙනවා. අභියෝග එනවා. හැබැයි ඒ අභියෝග මැදින් බුද්ධියෙන් ජීවිතේ ජය ගන්න කෙනා තමයි ඇත්තම ජයග්‍රාහකයා වෙන්නේ. මයින්ඩ් බූස්ට් ලංකා අපේ අරමුණත් ඒකම තමයි. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ඔයාගේ යාළුවටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ලෝකය ගැන මෙවැනිම වටින තොරතුරුත් එක්ක අපි නැවත හමු වෙමු. ඔයාට බුද්ධිමත් අනාගතයක්.